දවසක් මට මතකයි මම ඉතින් ප්ලෑන් කරනවා හිමාලයේ යන්න යෝගීතුමෙක් හමු වෙන්න මගේ අම්මා ගැන අහන්න. අවසානයේ මොකද ඒ වුනේ අපි දෙන්නට මොන වගේ කර්මයක්ද අපිට බලපෑවේ සාමාන්‍යයෙන් කාටවත් වෙන්නේ නැහැ. දරුවෙක්ට සහ අම්මා කෙනෙක්ට එහෙම ෆේස් කරන්න වෙන්න එපා කියලා තමයි මම නිතරම තාමත් හිතන්නේ. ඉතින් මට ඒක ගැන දැනගන්න ඕන වුණා මොකක් වගේ මොන වගේ කර්මයක්ද එක පාරටම අපිව ඒක දන්නේ නැතුව මම මෙච්චර 2013 ඉඳන් මම ඇත්තටම භාවනා කරගෙන එහෙම යන්නේ ඒ අවසාන ඒ පොඩි වෙලාවේදී මට ඒ මයින්ඩ්ෆුල්නස් එක කියන එකත් නැති වෙලා විවිධ සිතුවිලි ඇවිල්ලා නීවරණයන් මාව මගේ මයින්ඩ් එකත් වෙන බලවේගයක් විසින් පාලනය වුණා කියලා තමයි මට හිතුනේ. ඉතින් ඒ කන්ඩිෂන් එකම වෙන බලවේගයකින් පාලනය වෙලා ඒක කර්මය අනුව මේ අවශ්‍ය දේ කරගත්තා කියලා. ඉතින් මම බැලුවා මෙච්චර මං දහමට කැප වෙලා මේ මගේ ජීවිතේම දීලා හිටියත් මොකද්ද මේ වුනේ කියලා. ඉතින් මට ඒක හරිම පේන්ෆුල් වගේම හරිම සමහර විට හිතුණා අනේ මම තනියෙන් හිටිය නිසා මං කායෙක්වත් වැඩි සම්බන්ධ නැතුව මට කොච්චර තිබ්බද මේ ඉහළ එහෙම කතා කරලා මට උදව් ගන්න තිබ්බා. නමුත් මං කළේ නැහැ මොකද මං හුදකලාවම ඉන්න කෙනෙක්. එහෙම ඒකයි මම ධර්මයේම නමුත් ධර්මයේ ශාන්තියවත් මම ඒවලේ අරගත්තේ නැහනේ අම්මා වෙනුවෙන් කියලා. ඉතින් මේ හැමදේම මොකක්ද ඒ වුණ සඩන් කාර්මික් එෆෙක්ට් එක කියලා මං හිතුවා. ඊට පස්සේ මං හිතුවා තවත් කල් යන්න බෑ මේක ප්ලෑන් කරනකොටත් යනකොටත් කල් යනවා. ඒ නිසා මං නංගිටත් කිව්වා කෝල් කළාම මම ඉස්කෝලේ නිවාඩු දුන්නාම මම ට්‍රැවල් කරනවා. මං හිතුවා මේ ලංකාවේ ඉන්නවනේ හාමුදුරුවන් වහන්සේලා වනවාසීව. එතකොට උන්වහන්සේලාගෙන් පිහිටක් ගන්න පුළුවන්. ඇයි මං මෙච්චර හිමාලය යන්න හිතන්නේ ඉන්නවනේ. ඉතින් වනවාසී භික්ෂුන් වහන්සේලා මේ දකින්න බෑ. ඊට පස්සේ මං ට්‍රැවල් කරන්න ඕනේ කියලා හිතුවා. හරිම හිතට වීර්යය අරගෙන ඊට පස්සේ නංගි ඇහුවා කොහොමද ඔයා හොයාගන්නේ හාමුදුරුවන්. මං කිව්වා මේ ලග්ගල කැලේ පැත්තේ මං දැක්කා වීඩියෝ එකක හාමුදුරුවන් වහන්සේලා වඩින්න ඉන්නවා කියලා. ඉතින් මං ඒ පැත්තට ගිහිල්ලා ඉතින් හිටියොත් ඉතින් සමහරට ලැබෙයි කියලා හොයාගන්න මට හම්බ වෙයි කියලා. ඒක පොඩ්ඩක්වත් මගේ අම්මගේ මොකද්ද උනේ අවසන් මොහොතේ මොකද්ද ඒ කර්මය මේ මගේ අම්මාට ශාන්තිය ලබා දෙන්න ආශිර්වාදය ගන්න. එතකොට මම ඇත්තටම හිතේ අධිෂ්ඨානය කළා පස්සේ ලැබෙයි මට හමු වෙයි කියලා මං දැඩි මොකද මගේ ජීවිතය අනුව. ඉතින් එහෙමත් හිතුවා මං එහෙම හිතුවා කරන දේ විශ්වයට කිව්වා. ඉතින් ඇත්තෙම මට කිසිම දෙයක් නෙමෙයි ඇත්තටම මට ඕනේ ධර්මයෙන් නිවෙන්නමයි. මගේ අම්මත් මාවත්. ඊට පස්සේ මට තවත් හිතුණා මේක වෙයිද මම ඉස්සෙල්ලා රහත් වෙන්න ඕනි මේ භවයේම. රහත් වෙලා මගේ අම්මව එතකොට මමම බලනවා ඒ භවයේ බලලා අම්මව නිදහස් කරනවා අම්මවත් ලිබරේට් කරනවා කියලා දුකින් මේ මුදවනවා කියලා මං එහෙම අධිෂ්ඨානයක් කරගත්තා අන්තිමට. ඇයි මට මේ කාගෙන්වත් දැන් හොයන්නත් බෑ. මම යන්නත් ඕනේ ඒක කරන්නත් තව කල් යනවා. හැම දෙයකම පරිසරය සැකසෙන්නත් ඕනේ තවත් බෑ. ඉතින් එහෙනම් මමම මේක දුකින් එතර වෙන්න ඕනේ කෙලෙස් ප්‍රහීන කරන්න ඕනේ කියලා හිතලා අන්තිමට තමයි ඊට පස්සේ මම හිතුවා මගේ අධිෂ්ඨානය හැමදාම කළා. ධර්මයෙන්ම නිවෙන්න මගේ අම්මත් මාවත්. ඉතින් ඒ වගේ තමයි මට එකපාරටම ස්වාමීන් වහන්සේගේ අර ධර්ම ප්‍රෝග්‍රෑම් එක මම දැක්කේ. ඉතින් ඇත්තටම ඒක ධර්මයෙන්ම නිවීමක් විශ්වයෙන් මට ලබා දුන් දායාදයක්.
ඉතින් මම තවත් ඒක ධෛර්යය මට ජීවිතේ ආවේ ශක්තිය. ඇත්තටම මේ පාගමනින් වැඩිම කියන එක උන්වහන්සේ පෙන්නකොට කම්ම මට හිතුනේ ඇත්තට මමත් කළේ ඒකනේ කියලා. මම ඇත්තටම උන්වහන්සේගේ දේවල් වලින්ම මාව රිෆ්ලෙක්ට් වෙනවා. මගේ ඇතුළාන්තයේ තිබ්බේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බේ කැමැත්ත, ඒ ධර්මයේ ඒ කැපවීම මට රිෆ්ලෙක්ට් වෙනවා. ඉතින් පාගමනින් යෑම මමත් ඉතින් මහසෑරදුන් වහන්සේ ළඟත් ඒක තමයි මම කරලා තිබ්බේ. ඒ උදේ පාන්දර 5 ගානට ආයි දවල්ට ගිහලා ආයෙත් ඇවිල්ලා ආයෙ රැට. එහෙම ඒ දිගටම පැය ගාන ඉඳලා අවුව වෙලාවේදී එහෙම පොඩ්ඩක් වෙනස් වෙලා වෙන තැන් වලට ගිහිල්ලා ආපහු නැවත ඇවිල්ලා රැ වෙනකම්. ඉතින් මේක හරිම පුදුමයි. ඉතින් මම 2013 ඉඳන් භාවනා කළා. මම යෝගී කියන එක මම ඒ ජීවිතේ කැප කරලා තිබ්බේ. කතා නොකර වැඩියම මම හුදකලාව එහෙම ඇටැච්මන්ට් නැති කර අඩු කර ඉතින් උන්වහන්සේ තමයි අතර යෝගී කියන වචනේ කිව්වනම් තමයි මට මතකුනේ. ඇත්තටම මම එහෙම ජීවිතයක් ගත කරන්නේ. මම මාවම අඳුර ගන්න උන්වහන්සේගෙන් ශාන්තියෙන් කරුණාවෙන් මට ලැබුණා. එහෙම එකක් වුණා ධර්මයත් එක්කම. ඉතින් සමහරට මං ඉස්සර හිතුවනේ මෙච්චර ධර්මයට කැප වෙලා ඇයි අවසාන මොහොතේ අම්මටයි මට එහෙම වුණේ. එහෙම වෙන්න බෑ. දරුවෙක්ට අම්මා කෙනෙක්ට මේ 아무තු කර්මයක්. ඉතින් මට සමහරට හිතුනේ මම තව කෙනෙක්ගේ සපෝට් එක ගත්තා නම් ඒ කෙනා උදව් කරනවා අපිට. මොකද ඇයි මෙහෙම මට සාධාරණේ මං ඉල්ලුවා විශ්වයේ. ඇත්තෙන්ම සාධාරණේ. මොකද මං තනියම හුදකලාව ධර්මයට කැප වෙලා ගිය මට අවසානයේ මගේ අම්මට හෙල්ප්ලස් වුණා. මම ඒ අවසාන මොහොතේ මට දොස්තරලා නම් උදව් කළා. ඇත්තටම පර්සනලි ඒගොල්ලෝ කතා කරලා එහෙම නමුත් මම ඒගොල්ලන්ව තමයි ඈඩ් කරගත්තා. මගේ මේ මට ඕනුනේ ඒගොල්ලොත් මට ඇත්ත තත්ත්වේ හයිඩ් කළා. මමත් මගේ අම්මගේ ට්‍රීට්මන්ට් මම ආයුර්වේද ගැන හිතුවා. කීමෝതെරපි ගැන එහෙම මම ලොකුවට හිතුවේ නෑ. මොකද ඒගොල්ලෝ කරන දේ කරා කියලා. නමුත් මගේ අම්මත් මාත් අතර ලොකු ගැප් එකක් තියෙනවා. මගේ අම්මට මාව වටහා ගන්න බැරි වුණා. මට මගේ අම්මා වටහා ගන්න බැරි වුණා. එහෙම ලොකු මේවා එකක් තියෙනවා. නමුත් මම මගේ ජීවිතේම කැප කළා. අම්මා වෙනුවෙන් අම්මට ඕනුනේ අම්මගේ සතුට, අම්මගේ ජීවිතේ බේරගන්න. මොකද මම එක ගමන මගේ අම්මාව බේරගත්තා. එහෙම මගේ පොඩි කාලේ මගේ අම්මා මාව බේරගෙන තියෙනවා ජීවිතේ. ඉතින් එහෙම කර්ම ගනුදෙනුව ලොකු. ඉතින් අවසානයේ මෙහෙම වෙන්න බෑ කියලා මං හිතුවා. මගේ ධර්මයේ උන මට ඊට පස්සේ මං සාධාරණ ඉල්ලුවා විශ්වයේ. අදටත් ඉතින් මං බලාපොරොත්තු වෙනවා. මොකද මට මේ සසරේ යන්න නම් මං අකමැති. මං තව නෙවෙන්න ඕනේ. ඉතින් මේ දේවල් මම මේ කියවන්නෙත් සංස්කාරනේ. තව නෙවෙන්න ඕනේ. මේකත් කර්මයක්. ඉතින් මට මාර්ගය ලැබිලා තියෙනවා. මේ මාර්ගේ මන් දන්නේ කොච්චර කාලයක් එතනින් මේ උන්වහන්සේගේ පිහිට ලැබෙයිද කියලා. නමුත් එහෙම ලැබුණොත් නම් මට හිතට ශක්තියක්. මොකද මට දැන් ඉන්නේ උන්වහන්සේගේ කරුණාව පිහිට විතරයි ශක්තියට. පෙනෙන කෙනෙක්ට, පෙනෙන උතුමෙක්ට මම ජීවත් වෙන්නේ ඉතින් විශ්වයේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයේ ශක්තියනේ. පෙනෙන කෙනෙක්ට එහෙම ඉන්නකොටත් මට ඇත්තටම සතුටක් නේ. ඒකත් ඉතින් කොහොම වෙයිද දන්නේ. ඉතින් අපි දන්නේ අපේ කර්ම කොහොමද කියලා. ඉතින් හැමදේම අනිත්‍යයි. ඒක වගේම ශූන්‍යතාවයේ මම ගොඩක් මගේ හිත ගත්තා. විඥානයේ ශූන්‍යතාවය තමයි මට හිතට දැනුනේ ධර්ම සූත්‍ර කියවනකොට. ඒකේ තව දෙයක් තියෙනවා ඇති. නැත්නම් ලිබරේට් වෙනවනේ. තවත් ගැඹුරට ඇති ධර්මයේ. ඒක අපි රියලයිස් වෙන්න ඕනේ. කෙලෙස් නැති වෙනකොට.